හෙලෝ සුබ දවසක් හැමෝටම. ඉතින් අද යාළුවනේ මම ඔයාලටත් එක්ක බෙදාගන්න හිතුණා. ඕගොල්ලෝ අපි හැමෝම ගොඩාක් වෙලාවට අපේ ජීවිතවල පසුබහින අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ මම මේ බෙදාගන්න හදන්නේ ඔයාලත් එක්ක මගේ ජීවිතේ මම අත්දකින දේවල් අත්දකිමින් යන දේවල්. ඉතින් මට හිතුණා මට හැමොත් එක්කම මේක බෙදා ගන්න ඕනේ කියලා. ඒකේ යම්කිසි අදහසක් යම්කිසි දෙයක් ඔයාලගේ ජීවිතේටත් එකතු කරගන්න පුළුවන් වුණොත් ඒක ගොඩක් වටිනවා කියලා මට හිතුණා. ඉතින් මෙහෙමයි කතාව. මම ඔයාලට කියන්න අදහස් කරන්නේ අපි තුල ඉන්න අපේ අනිත් මිනිස්සයාව අපි අවදි කරගන්නේ කොහොමද කියන එක. මොකද ඒ කියන්න හේතුව තමයි අපි බාහිර පෙනුමෙන් මිනිස්සෙක් විදියට අපිව තව කෙනෙකුට පෙනුනට අපි තුල තවත් මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා සමහර වෙලාවල් වලට අපි තුල නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අපි තුලින් අපිවම එළියට ගන්නෙ කොහොමද කියන එක. හිතයි මොකද්ද මේ කියන කතාවේ තේරුම කියලා. අපි තුලින් කොහොමද අපි ගන්නෙ කියන එක. මෙහෙමයි. අපි තුල තියෙනවා යම්කිසි ටැලන්ට් ගොඩාක් තියෙන්න පුළුවන්. දැන් අපි ගොඩක් වෙලාවට මෙහෙමයි මගේ ජීවිතේ වුණත් මං හිතන වෙලාවල් තියෙනවා ගොඩාක් වෙලාවට අපිට ඉලක්ක තියෙනවා. එක දේවල් බලාපොරොත්තු එක ස්ථානවලට යන්න එක දේවල් කරන්න එක දේවල් ලබා ගන්න ඒ වගේ ගොඩාක් අපිට තියෙනවා යම්කිසි බලාපොරොත්තු කියලා කොටසක්. එහෙම නැත්නම් යම් දෙයක් කරන්න ඕනේ කියලා අදහසක්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල් වලදී සමහර විට අපේ මේ සිතුවිලි ඒකට හරස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ ජීවිතෙන්න මම මේ කතා කරන්නේ ගොඩාක් වෙලාවලට මටත් අපේ හිත තුලම අපි නෙගටිව් සිතුවිලි ඇවිදින් අපිව මේ නෙගටිව් පැත්තටම මේ අපිව මේ සූදානම් කරනවා. ඒ කියන්නේ නෑ ඔයාට බෑ මේක කරන්න. මට බෑ මේක කරන්න. මට බෑ මේ ගමන යන්න. මට මේක කරන්න පුළුවන් වෙයිද? මට මේ තැනට යන්න පුළුවන් වෙයිද? මාව ප්‍රතික්ෂේප වෙයිද? මට බයයි කියන අන්න ඒ වගේ අපි තුලම සිතුවිලි ගොඩාක් අපේ මනසෙන් අපි තුලටම ඇවිදිලා අපිව නෙගටිව් පැත්තට ඇදන් යනවා. තේරුණාද? ඒ කියන්නේ අපිට බෑ කියන අදහස අපේ ඔළුවට දෙනවා. එතකොට අපි හැම වෙලාවෙම හිතනවා මට බෑ තමයි. මට මේක කරන්න බෑ. මට මේක ලොකු අමාරු කාර්යයක්. වගේ අන්න එහෙමනේ අපි හිතන්නේ. එහෙම නැතුව අපි ඒ එන සිතුවිලිත් එක්ක ඒ මොහොතේදී නෑ මට පුළුවන් කරන්න. මේක දැන් අපි හිතනකොට මට බෑ කියලා දැන් අපි ඇවිල්ලා මේ විශ්වයේ අපි යම් ආකාරයකට අපේ ජීවිත මේ විශ්වයෙන්ම අපිව සැකසීලානේ තියෙන්නේ. සමහර වෙලාවලට අපි තුල තියෙන්න පුළුවන් අපි ආත්ම ගණනාවක් තිස්සේ ඉඳන් අපි පුරුදු පුහුණු කරපු හැකියාවන් තියෙන්න පුළුවන්. මේ භවයේ අපි පුරුදු වෙලා තියෙන යම්කිසි හොඳ හැකියාවන් තියෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් ඔක්කොම අපි තුලම යටපත් වෙලා අපි යටපත් කරගෙන අපි යම් අවස්ථාවල් වලදී ගොඩාක් වෙලාවට දුක් වෙනවා, තැවෙනවා. අනේ මට බෑ. අනේ මේකට මට කරන්න බෑ කියලා අපි ගොඩාක් දුක් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවල් වලට මම කරපු දේ තමයි මම හිතනවා නෑ මට පුළුවන්. මේක අපි බෑයි කියලා හිතන වාරයක් ගානේ ඒ සිතුවිල්ල මේ විශ්වයට මුදා හැරෙනවා. තේරුණාද? එතකොට විශ්වය විසින් ඊට පස්සේ හිතනවා මෙයාට බෑහනේ කියන්නේ මෙයාට බෑ. මෙයාට බැයි නම් මෙයාට බෑම තමයි. කියලා විශ්වය ඒකට රියැක්ට් එකක් දෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් අපි පුළුවන් කියන සිතුවිල්ලෙන් නෑ මම මේ ඉලක්කයට යනවා. මම මේක ජය ගන්නවා. මට මේක කරන්න පුළුවන් කියන සිතුවිල්ල අපි විශ්වයට මුදා හැරපු ගමන් අපේ යටිහිත දර තේරුම් ගන්න පුළුවන් මේ විශ්වයට. තේරුණාද? එතකොට ඒ විශ්වය දකිනවා, විශ්වයට දැනෙනවා මෙයාට උනන්දුවක් තියෙනවා, මෙයාගේ කැපවීම තියෙනවා, මෙයාට බලාපොරොත්තුවක් තියෙනවා කියලා විශ්වය විසින් අපේ ඒ බලාපොරොත්තුවට අපේ ඒ උනන්දුවට යම්කිසි සපෝට් එකක් දෙනවා. තේරුණාද? අපේ ඉලක්කයට යන්න අපිට ඕන කරන වටපිටාව පසුබිම විශ්වය විසින් හදලා දෙනවා. මගේ ජීවිතේ මම ගොඩක් අවස්ථාවල් වලදී ඒ දේ අත්දැකලා තියෙනවා. ඒක නිසා එතකොට එහෙම අපිට ඒ වගේ වටපිටාව හදලා දෙනකොට අන්න එයා දන්නවා දැන් අපි ඒ ඉලක්කයට යන්න සූදානම් වෙනවා කියනකොට අපේ බලාපොරොත්තුවට අවශ්‍ය කරන දේවල්
සමහර වෙලාවල් වලට අපිට නොදැනීම ඒකට හෙල්ප් කරන්න පුද්ගලයෝ හෙල්ප් කරන්න එක නොඑක් දේවල් සමහර විට අපිට දකින්න ඇහෙන්න ලැබෙන්න සලස්සන්න පුළුවන්. එහෙම සලස්සනවා අනිවාර්යයෙන්ම විශ්වය ඒක සලස්සනවා. මගේ ජීවිතේ මම ඒ දේ අත්දැකලා තියෙනවා. ඉතින් ඒක මම ගොඩක් වෙලාවල් වලට මට මේක කරගන්න බැරි වෙයි, මට මේ දක්ෂතාවය නැහැ, මට මේ හැකියාව නැහැ, මට මේ ගමන යන්න බෑ කියලා හිතන හැම වෙලාවකම අපි හිතලා නැහැ මට පුළුවන්, මම කරනවා මේක, මම මේ ගමන යනවා, මට මේ දේ කරගන්න පුළුවන්, මේ දේ ලබා ගන්න පුළුවන් කියලා අපි ඒ දැඩි අදිෂ්ඨානය අපි විශ්වයට නිදහස් කරපු ගමන්ම විශ්වයෙන් අපිට ඒකට සැලසුමක් දෙනවා. හරිය ලස්සන පිළිතුරක් දෙනවා. හරිය ලස්සනට අපි මේ ගමන් මාර්ගය අපි බලාපොරොත්තු වෙච්ච තැනට ඉලක්කයට අපි හිතුවටත් වඩා ලස්සනට ගෙනියනවා. ඉතින් අනේ ඒ වගේ අර මම මේක ඔයාලා හැම කෙනෙකුටම කියන්නේ කොයිම වෙලාවකවත් හිතන්න එපා නෙගටිව් සිතුවිලි වලට. ඉතින් එතකොට අපි ඒ දෙයට උනන්දු වෙනකොට අන්න සමහර වෙලාවල් වලට අපි තුල තියෙන හැකියාවන්, දක්ෂතාවයන් ගොඩාක් දේවල් අපි ගාව තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම එතකොට අපේ එකින් එක එළියට ඇදලා ගන්න පුළුවන් වෙනවා. විශ්වයට පුළුවන් ඒ දේ කරන්න. අපේ බලාපොරොත්තුව තුළ අපට ජය ගන්න උදව් කරන්න අනිවාර්යෙන් විශ්වයට පුළුවන්. එතකොට අපි එක අපේ බලාපොරොත්තුවට යන්න අපි සූදානම් වෙලා එක දේවල් අපි තුලින් අපි එළියට ඇදලා ගන්නකොට සමහර වෙලාවලට අපි නොදැනීම අපි තුලින්ම අමුතුම මිනිහෙක් එළියට එන්න පුළුවන්. හරි පුදුමාකාර ටැලන්ට් තියෙන, හරි පුදුමාකාර දක්ෂතාවයන් ගොඩක් පොඩි බැඳගත්ත මිනිහෙක් අපි තුලින් එළියට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි මම ඔයාලට කියන්නේ මේ පොඩි කෙටි වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ ඒ වගේ අපි බැහැයි කියලා කිසිම දෙයක් හිතන්නේ නැතුව නෙගටිව් විදියට හිතන්නේ නැතුව අපි හැම සිතුවිල්ලක්ම ධනාත්මකව මේ විශ්වයට නිදහස් කළොත් අපිට උපරිම සහයෝගයක් විශ්වයෙන් ලැබිලා අපි හැම වෙලාවෙම කඩා වැටෙන්නේ නැතුව අපි මනසින් අපි සිතුවිලි වලින් අපේ සිතුවිලි නෙගටිව් වෙනකොට අපි දන්නේම නැතුව කායික මානසික දෙකෙන්ම අපි වැටලා ඉවරයි. එතකොට අපිට කිසි දෙයක් කරගන්න බෑ. ඒක නිසා ඒ தત્ත්වය ඇති නොවි අපිට පුළුවන්, මට පුළුවන්, මං ජය ගන්නවා කියන සිතුවිල්ල තුල අපි නැගිට්ටොත් අපි තුලින් මහ විශාල මිනිස්සෙක් නැගිටින්න බලාගෙන ඉන්නවා. අපි තුල අපේ ඇතුළාන්තේ. ඒ නිසා මේ මිනිස්යාව අපි විශ්වයට විවෘත කරලා දුන්නොත් අපේ ජීවිතේ අපිට ජය ගන්න පුළුවන්. ඉතින් මම ඒ වගේ පොඩි මගේ එදිනෙදා ජීවිතයේ යම් කාරණාවලදී ගොඩාක් වෙලාවට ඒ සුවය අත්විඳිනවා, ඒ ජයග්‍රහණ ලබා ගන්නවා. ඒ නිසා මම ඔයාලා හැම කෙනෙකුටම කියන්නේ මේ ඒ විදිහට අපි හිතලා ඒ විදිහට අපේ ජීවිතේ ගොඩ ගන්න අපි උත්සාහ කරමු කියලා. කොයි වෙලාවකවත් මොනම හේතුවක් මතවත් අපි වැටෙන්නේ නැතුව අපි කෙලින් නැගිටලා ශක්තිමත්ව ඉදිරියට ගිහින් අපි හැම දෙයකින්ම ජය ගමු කියන දේ තමයි මම හැම කෙනෙකුටම කියන්නේ. ඉතින් ඔයාලා මේකේ යම් කිසි දෙයක් ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අරගෙන මාව subscribe කරලා ඔයාලගේ සහයෝගය දීලා මේක අනිත් අයටත් තව කෙනෙක් හරි මේකෙන් ප්‍රයෝජනයක් අරගෙන ජීවිතේ පොඩි අවස්ථාවක හරි වෙනස් වීමක් සිද්ධ වෙනවා නම් ඒක වටිනවනේ නේ. ෂෙයා කරලා ඉතින් යාළුවෝ අතරේ ෂෙයා කරගෙන මේ වීඩියෝ එක නරඹන්න කියලා ඉතාමත් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි.